මෛත්‍රී භාවනාව පියවර වශයෙන් වැඩීමෙන් ලැබෙන ආනිසංසයන් මොනවාද? මේ ලෝකේ යම් කෙනෙකුට යන්න සිද්ධ වෙන්නේ ලෝකවාය සත්වයන්ට උපරිමයෙන් යහපත සලසන තාක්කල් විතරයි. හඳුනන්නේ මෛත්‍රී භාවනාව ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඍජුවම සම්මා සංකල්ප යටතේ ප්‍රඥා කොටසට අයත්ව පවතින්නේ ඇයි? මේ හිත අනන්ත ප්‍රමාණ විශ්වයේ වාස කරන සත්වයන්ගේ යහපත පිණිස මේ මොහොතේ අයින් වෙලා ගියත් කමක් නැහැ. මම සිටගෙන ගමන් කරමින් හිඳමින් සයනය කරමින් යන සතර ඉරියව්වෙන්ම අවදිව සිටින තාක්කල් මෙසිත වඩමින් උතුම් මෝද ශ්‍රේෂ්ඨ උද හැසිරීමක් ඇතිව කටයුතු කරමි. සම්මා සම්බුදු සරණයි සදැහැති පින්වත් ඔබ සෑම සියලු දෙනාටම සදහැවත්නි සදහම් මකරන්දේ සුවදින් පින්සිත් නිවා සනහාලන බෞද්ධ රූපවාහිනී නාලිකාව සුපින්වත් ඔබේ ලෝකාර්ථය පිණිසම හේතු වන උතුම් සදහම් හෝරාවක් මෙලෙසින් ආරම්භ කරන්නේ. සදහැවත්නි සමත විපස්සනා භාවනාවන් තුළින් ඔබට මේ ජීවිතයේදීම උතුම් මඟඵල නිවනින් සැනසීමට මන්පෙත් විවර කරමින් බෞද්ධ රූපවාහිනී නාලිකාව සුපින්වත් ඔබ වෙත ගෙනෙන විශේෂ ධර්ම සාකච්ඡාමය වැඩසටහන අපි මේ ආකාරයෙන් ආරම්භ කරන්නේ නාත්තණ්ඩිය නිස්සරණ සමත විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සිට. මේ වැඩසටහන වෙනුවෙන් සිදු කළා වූ ගෞරවනීය ආරාධනාව බොහෝමත්ම කරුණාවෙන් පිළිගෙන මේ පරිශ්‍රය වෙත වැඩම කොට වදාළ නාත්තණ්ඩිය නිස්සරණ සමත විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ අනුශාසක පූජනීය අවසරයි අපට මම සිහිපත් කරන්නට නාත්තණ්ඩියේ සමිත ධම්ම පින්වත් ස්වාමින් වහන්සේ අපි ප්‍රථම කොට සියල්ලන්ටම ප්‍රථමයෙන් සාදු නාදනන්වා নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවත්නි අද මේ වැඩසටහන වෙනුවෙන් පුණ්‍යකාමී දායකත්වයේ ලබා දෙන්නේ විශ්‍රාමික ගුරු මාතා පුෂ්පා සඳකාන්ති මහත්මිය, එවැගේම වලාහේනේ පදිංචි ඉරෝෂා සේනානායක මහත්මිය යන ඒ පවුල්වල සදැහැති පින්වතුන් පින්වතියන් විසින්. ඒ පින්වතුන් ප්‍රථමයෙන් භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් මල් පූජාවන් පවත්වන එන අවසන චාරිත්‍රානුකූලව දැහැත්වට්ටේ පිළිගන්වා පින්වත් ස්වාමින් වහන්සේට මේ උතුම් වූ දේශනාව වෙනුවෙන් ආරාධනා කරනු ලැබුවා. සදහවත්නි මේ උතුම් මනුසත් දිවිය තුලදීම චතුරාර්ය සත්‍යයන් අවබෝධයෙන් සංසාර දුක නිමා කර ගැනීම සඳහා මෛත්‍රී භාවනාව තුළින් අනුපිළිවෙලට සමාධිය දියුණු කර ගැනීම සහ මෛත්‍රී භාවනාව වඩමින් අනුපිළිවෙලට විදර්ශනා භාවනාව වඩන ආකාරය මෙම ධර්ම සාකච්ඡාවේදී සාකච්ඡා කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ස්වාමීන් වහන්සේ අපි පසුගිය වැඩසටහනේදී මේ ධර්ම සාකච්ඡාවෙන් පුළුල් ලෙස ධර්ම කාරණාවන් සාකච්ඡා කළා. මේ සාකච්ඡාවේදී අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව අරමුණු කරගනිමින් මෙම ධර්ම සාකච්ඡාව මේ ආකාරයෙන් ආරම්භ කරන්නට. ස්වාමීන් වහන්සේ සාකච්ඡාව ආරම්භ කරමින් ස්වාමීන් වහන්සේගෙන් මම ප්‍රථම කොට දැන කියා ගන්න කැමතියි මෛත්‍රී භාවනාව පියවර වශයෙන් වැඩීමෙන් ලැබෙන ආනිසංසයන් මොනවාද? මේ කාරණාවට මෙත් සිතින් පිළිතුරක් ලබා දෙන්නට ස්වාමින් වහන්සේට බොහොමත්ම ගෞරවයෙන් নমස්කාර පූරකව ආරාධනා කරනවා. අපේ පින්වන්ත මහත්මයා දැන් මේ අහපු ප්‍රශ්නේ ඉතා වැදගත්. මොකද මෛත්‍රී භාවනාව අනුපිළිවෙලට සිදු කිරීමෙන් ලැබෙන ආනිසංස මොනවාද කියලා තමයි ප්‍රශ්නේ ඇහුවේ. එතකොට අපි මුලින් පැහැදිලි කෙරුවා අනුපිළිවෙලට සමාධිය ඒ වගේම විදර්ශනා භාවනාව වඩා ගන්න ඕන ධර්මය අවබෝධ කර ගැනීම සඳහා. එහෙමනම් බුදු ශාසනය මහා සාගරයට සමාන කරලා තියෙන නිසා අනුපිළිවෙලටම සමාධිය වඩා ගන්න ඕන. ඉතින් ඒ විදිහට සමාධිය වඩා ගැනීමේ ආනිසංස පාර්ශවයන් තේරුම් ගන්නකොට මෛත්‍රී භාවනාව තුළින් ඔක්කාසත සූත්‍රයේ වඩාත් හොඳ පැහැදිලි කිරීමක් භාග්‍යවතුන් වහන්සේ විසින් සිදු කරලා තියෙනවා. ගවදෙනෙක්ගේ කිරි
එකපාරක් දොවන්න ඉතාම පුංචි කාලයේ යන්නේ. නමුත් භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනු ලබනවා බත්හැලි 100ක් දන් දෙනවට වඩා ගවදෙනගේ කිරි එකවාරයක් දුන කාලයක් නමුත් මෛත්‍රී කරනවා නම් ඒ ආනිසංස පාර්ශ්වයේ බොහෝ සෙයින් වැඩි බව අර බත්හැලි 100ක් දන් දෙනවට වඩා. එතකොට බත්හැලි 100ක් කියලා කියන්නේ මහා විශාල ප්‍රමාණයක්. හැලියක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් හා කිලෝ 25ක බත් කියලා කියන්න පුළුවන්. ඒතර හා කිලෝ 25 ඒවා 100ක් කියලා කියන්නේ හා කිලෝ 2500ක්. හා කිලෝ 2500කට කොච්චර ව්‍යංජන ඕනද? කොච්චර පළතුරු ඕනද? කොච්චර කැවිලි ඕනද? අපි හිතන්නේ නගර කිහිපයක් එක්ක වුණත් එහෙම දානයක් දෙන්න අමාරුයි ප්‍රායෝගිකව. නමුත් ගවදෙනෙක්ගේ කිරි එකවරක් දවන්න ඕන නම් තප්පර කිහිපයක් කියයි. තප්පර 2-3ක් වගේ කාලයක්. ඉතින් ඒ වගේ පුංචි වෙලාවක් මෛත්‍රී කරනවා නම් අර එච්චර දානයකට වඩා ආනිසංස සහිත බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරවා දාලා තියෙනවා. මෙත්තා චේතෝ විමුක්ති සූත්‍රයේදී ඊට නොදෙවෙනි ඇත්තම ඊටත් වඩා වැඩි ආනිසංසයක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරවා දාලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කර වදාරනවා නිවන් දැකීම සඳහා යන්තාක් පින්කම් තියෙනවද? ඒ සිළු පින්කම් වලට වඩා වැඩිපුර පුණ්‍ය ශක්තියක් පුණ්‍ය බලයක් මෛත්‍රී භාවනාවෙන් ලැබෙන බව දේශනා කර වදාරනවා. උපමාවකින් පැහැදිලි කරනවා. තරු කොච්චර තිබ්බත් ඒ තාරකාවල එළිය හඳ එළියට කිට්ටු වෙන්න බෑ. නිවන් දැකීම සඳහා යන්තා පින්කම් තියෙනවා නම් ඒ සිළු පින්කම් කොයි වගේද? අර තරු වගේ කියලා පැහැදිලි කරනවා. එතකොට මෛත්‍රී භාවනාව තුළින් ගොඩනගෙන පුණ්‍ය ශක්තිය කියලා කියන්නේ හඳ එළිය තුළින් ගොඩනගෙන ආලෝකය වගේ කියලා පැහැදිලි කරනවා. ඒ වගේ මේ සූත්‍රයේ පැහැදිලි කරනවා සූර්යාගේ ආලෝකය වගේ කියලා මෛත්‍රී භාවනාව තුළින් ගොඩනගෙන පුණ්‍ය ශක්තිය. ලෝකේ කොයිතරම් ආලෝකයෙන් තිබ්බත් සූර්යාගේ එළියට කිට්ටු වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් මෛත්‍රී භාවනාව තුළින් ගොඩනගෙන පුණ්‍ය ශක්තිය අනන්තයි අප්‍රමාණයි. මෙතකය කියලා සීමාවක් කරන්න පුළුවන් කමක් නැහැ. මෙත්තානිසංස සූත්‍රයේදී සඳහන් වෙලා තියෙන ආනිසංස කවුරුත් දන්නවා. සුවසේ අවදි වෙන්න පුළුවන්. ඒ වගේම සුවසේ නිදන්න පුළුවන් වෙනවා. මනුස්සයන්ට ප්‍රිය වෙනවා. අමනුස්සයන්ට ප්‍රිය වෙනවා. දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය ලැබෙනවා. ඒ වගේම තමයි මුහුණේ වර්ණය පැහැපත් වෙනවා. ඒ වගේම තමයි මුලාවටපත් වෙන්නේ නැතුව මරණයටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් විශේෂ ආනිසංශයක් පැහැදිලි කරනවා මොකද්ද? තුවටං චිත්තං සමාධියති. සිත වහා සමාධිගත වෙනවා. එහෙනම් අනිකුත් භාවනාවන් ඒවයි කාර්යභාරයක් වෙනවා. නමුත් මෛත්‍රී භාවනාව විශේෂ ආනිසංශයක් විදිහට තියෙනවා මොකද්ද? තුවටං චිත්තං සමාධියති. සිත වහා සමාධිගත වීමක් සිද්ධ වෙනවා. ඉතින් එතකොට ගොඩාක් ආනිසංශ සහිත භාවනාවක් ඒ වගේම තමයි උත්තරින් අපට විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකෝපගෝ හෝති. ඒ වගේම තමයි භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා මෛත්‍රී භාවනාව කරලා අනාගාමී බවට පත් වෙලා රහත් බවට පත් නොවුනොත් අනිවාර්යයෙන්ම මෛත්‍රී භාවනා ආනිසංශ විදිහට බ්‍රහ්ම ලෝකයේ උප්පත්තිය ලැබෙනවා. විශේෂයෙන්ම අනාගාමී බවට පත් වෙලා බ්‍රහ්ම ලෝකයේ උප්පත්තිය ලැබෙනවා. ඉතින් එතකොට එහෙමනම් මේ මෛත්‍රී භාවනාවේ ආනිසංශ අසීමිතයි. එනිසා ඒ ආනිසංශ ලබා ගැනීමට නම් මෛත්‍රී භාවනාව පියවර වශයෙන් වඩා ගන්න ඕන පහරාද සූත්‍රයට අනුකූලව. මොකද බුදු ශාසනයේ කෙරෙහි ශ්‍රාවකයෝ හිත අලවගෙන ඉන්නේයි අනුපූර්ව ප්‍රතිපදා මාර්ග නිසා. අනුපිළිවෙලට සමාධිය වඩන මාර්ගය සහ අනුපිළිවෙලට විදර්ශනා භාවනා වඩන මාර්ගය තියෙන නිසායි. එහෙමයි. සදහවත්නි අපි ඊළඟට ස්වාමින් වහන්සේගෙන් දැන කියා ගනිමු. අපේ හාමුදුරුවනේ මෛත්‍රී භාවනාව ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඍජුවම සම්මා සංකල්ප යටතේ ප්‍රඥා කොටසට අයත්ව පවතින්නේ ඇයි? මේ කාරණාවටත් ස්වාමින් වහන්සේගෙන් බොහොමත්ම කරුණාවෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. ඔව්. පින්වත් මහත්මයා ඊට වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ ලංකාවාසී ලෝකවාසී සිළුම ඥාතීන් වෙනුවෙන්. මොකද ඒකට හේතුව ආරෂ්ඨාංගික මාර්ගය තමයි අපිට අනුගමනය කරන්න තියෙන ඒකායන ප්‍රතිපදාව නිවන් දැකීම සඳහා. වෙන මාර්ගයක් නැහැ.
එහෙමනම් මේ ආරෂ්ඨාංගික මාර්ගයේ ඍජුවම එක්තරා අංගයක් විදිහටම මෛත්‍රී භාවනාව සඳහන් වෙලා තියෙනවා. ආරෂ්ඨාංගික මාර්ගයේ ප්‍රඥා කොටසට අයත් කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි යහපත් වූ දැකීම සම්මා දිට්ඨිය. අනික යහපත් වූ කල්පනාවන් සම්මා සංකප්ප. එනම් මේ සම්මා සංකප්ප යටතේ ප්‍රධාන කල්පනා වර්ග තුනක් තියෙනවා. නෙක්ඛම්ම සංකල්පනාව, අව්‍යාපා සංකල්පනාව, අවිහිංසා සංකල්පනාව. එහෙමනම් ඒ යටතේ තියෙනවා මොකද්ද? අව්‍යාපා සංකල්පනාව. අව්‍යාපා සංකල්පනාව කියලා කියන්නේ මෛත්‍රී සහගත කල්පනාව. එතකොට මේ කල්පනා තුනම සඳහන් කරලා තියෙන කුමක් යටතේද? ප්‍රඥා කොටස යටතට. ඒතර ප්‍රඥාවෙන් කරන කාර්යභාරය තමයි ලෝකෝත්තර අෂ්ටාංගික මාර්ගයේ විශේෂයෙන් පංචස්කන්ධයේ යථා ස්වභාවයේ අනිත්‍ය දුක්ඛ නාම වශයෙන් නුවණින් සැලකීම. නමුත් මෛත්‍රී භාවනාව ඊට සමකොරලා යහපත් වූ කල්පනාවක් විදිහට දාලා තියෙනවා. එහෙමනම් විදර්ශනා භාවනාවට විශේෂ උදව්පකාරයක් මෛත්‍රී භාවනාවෙන් කරන නිසායි ප්‍රඥා කොටසට අයත් අංගයක් විදිහටම මෛත්‍රී භාවනාව සඳහන් කරලා තියෙන්නේ. මොකද සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන අංගයන් දෙක අෂ්ටාංගික මාර්ගයේ ප්‍රඥා කොටසට තමයි වර්ග කරලා තියෙන්නේ. එහෙමනම් ඇයි ප්‍රඥා කොටසට මෛත්‍රී භාවනාව සඳහන් කරලා තියෙන්නේ? විශේෂ හේතුවක් නිසා. විදර්ශනා භාවනාවෙන් කරන කාර්යභාරයක් තියෙනවා. විදර්ශනා භාවනාව කටයුතු කරනකොට අතීතයේ කරන ලද බොහෝ අකුසල් ඉතා වේගයෙන් අවහොස කර්ම බවට පත් වෙලා යනවා. කුසල සහ අකුසල දෙකම. අනාගතයේ විඳින්න තියෙන කල්පගානක අකුසල විපාකයන් ඒවා අහොස් වෙලා යනවා. අනාගතයේ විඳින්න තියෙන දුකත් එහෙම අහොස් වෙලා යනවා. මෛත්‍රී භාවනාව කටයුතු කරනකොට විශේෂයෙන් අනන්ත ප්‍රමාණ විශ්යට මෛත්‍රී කරනකොට ලෝකවාසී ඒ විශ්වවාසී සීලුම සත්‍යයන් අරමුණු කරලා මෛත්‍රී භාවනාව වෙන නිසා තමන්ගෙන් වෙන්න ඕන යහපත ඊටා සම්පූර්ණ විදිහට සිද්ධ වෙනවා. එන යහපත ඒ විදිහට සිද්ධ වෙනකොට සිද්ධන කාර්යභාරය තමයි මේ ලෝකයෙන් අත්මිදීමට විශේෂ හැකියාවක් ගොඩනගෙනවා. ඇයි අපි මේ ලෝකයේ තුල යන්නේ? ලෝකයේ තුල යන්නේ ඇයි? අපි අතීතයේ කරලා තියෙන අකුසල නිසා අකුසල කර්මයන් විපාකයෙන් ගෙවන්න නැවත නැවත උපත ලබන්න වෙනවා. නමුත් මෛත්‍රී භාවනාව තුළිනුත් මෛත්‍රී භාවනාව කටයුතු කරනකොට විශේෂයෙන් සිදුවන කාර්යභාරය තමයි අකුසල විපාකයන් බොහෝ සෙයින් අහෝසි කර්ම බවට පත් වෙන නිසා අනාගතයේ විඳින්න තියෙන බොහෝ දුක අහෝසි වෙලා යනවා. එතකොට විදර්ශනා භාවනාවෙන් ඒ කාර්යභාරය වෙනවා. විශේෂ වශයෙන් මෛත්‍රී භාවනාවෙන් ඒ කාර්යභාරය වෙනවා. අනිත් අතට අනන්ත අප්‍රමාණ විශ්වයට යහපත සලසන නිසා යහපත උපරිමයෙන් සැලසීම සිද්ධ වෙනවා. මේ ලෝකේ යම් කෙනෙකුට යන්න සිද්ධ වෙන්නේ ලෝකවාසී සත්වයන්ට උපරිමයෙන් යහපත සලසන තාක්කල් විතරයි. යහපත සලසලා අවසන් වෙන්නේ කවදටද? එදාට ලෝකෙන් අත්මිදීම සිද්ධ වෙනවා. එහෙමනම් මෛත්‍රී සහගත මනෝකර්මයක් විදියට විශේෂ වූ යහපතක් මෛත්‍රී භාවනාවෙන් සිද්ධ කරන නිසා විදර්ශනා භාවනාවෙන් කරන කාර්යභාරයක් මෛත්‍රී භාවනාවෙන් සිද්ධ වෙනවා. ඒ නිසා තමයි මෛත්‍රී භාවනාව ප්‍රඥාවේ කොටසක් විදිහට සඳහන් කරලා තියෙන්නේ. ඉතින් අත්තරීමේ කල්පනාව කියන දේ තියෙනවා. ඒතකොට මෛත්‍රී භාවනාව කටයුතු කරන්න ඕනේ. මේ හිත අනන්ත ප්‍රමාණ විශ්වයේ වාස කරන සත්වයන්ගේ යහපත පිණිස මේ මොහොතේ අයින් වෙලා ගියත් කමක් නැහැ. එතකොට තමන් විශාල අත්හැරීමක් ඇතුව තමයි මෛත්‍රී භාවනාව කරන්නේ. එතකොට මොකද වෙන්නේ? නෙක්ඛම්ම සංකල්පනා විශේෂයෙන් වර්ධනය වෙනවා. එතකොට මෛත්‍රී භාවනාව විශේෂයෙන් වර්ධනය කරගන්න හැකියාවක් ඇති වෙනවා. ඒ වගේම තමයි මෛත්‍රී භාවනාව කරන්න ඕනේ විශාල වූ කරුණාවක් ඇතුව, විශාල වූ අවිහිංසා සහගත කල්පනාවක් ඇතුව. අනේ කොහොමද මේ අනන්ත අප්‍රමාණ විශ්වයේ වාසය කරන සියලු සත්වයෝ දුකෙන් මුදවාලන්නේ? තමන්ගේ ඥාති ප්‍රජාව දුකෙන් මුදවා ගන්නේ කොහොමද? ඒ විදිහට අවංක පිහිටවීමේ චේතනාවක් අනුකම්පා සහගත හැඟීමක් තියෙන්න ඕන. ඒ අනුකම්පා සහගත හැඟීම පාදක කරගෙන තමන්ගේ හිත ලෝකෝය සත්වයන් වෙනුවෙන් දැන් මේ මොහොතින් කයින් හිත අයින් වෙලා ගියත් කමන්නේ කියන අත්තරීමේ චේතනාව පාදක කරගෙන මෛත්‍රී භාවනාව කටයුතු කරනකොට ආරෂ්ඨාංගික මාර්ගයේ සම්මා සංකල්පනාවට කාරණාවන් තුනම මෛත්‍රී භාවනාව සමග වැඩෙනවා.
අන්න එතකොට මෛත්‍රී භාවනාවේ විශේෂ වන සංසයන් ලබා ගන්න පුළුවන්. මොකද ප්‍රඥාවට අයත් අංගයන් 3ක් ආරෂ්ඨාංගික මාර්ගය තුල එකවර වඩමින් තමයි මෛත්‍රී භාවනාව දිනු කරගෙන යන්නේ. සදහවත්නි මෛත්‍රී භාවනාව වඩමින් සිත සමාධිමත් කරගන්නා ආකාරය පිළිබඳවයි අද මේ ධර්ම සාකච්ඡාවේදී අපි සාකච්ඡා කරන්නේ. ස්වාමින් වහන්සේ මේ ගැන සාකච්ඡා කරද්දී ස්වාමින් වහන්සේගෙන් අපි දැන කියා ගන්න කැමති අපේ හාමුදුරනේ මෛත්‍රී භාවනාව තුළින් අනුපිළිවෙලට සමාධිය දියුණු කරගන්නා විටදී මෛත්‍රී භාවනාවේ පළමු අධීරය වන්නේ කුමක්ද ස්වාමින් වහන්සේ? පළමු අධීර තමයි සත්‍යක්‍රියාවක් පාදක කරගෙන තමන්ට මෛත්‍රිය කිරීම. එහෙමයි. බොහොමත් පින් අපේ හාමුදුරනේ. ස්වාමින් වහන්සේ මේ පළමුව තමන්ට මෛත්‍රී කරන්නයි අපේ හාමුදුරනේ. ඊට වැදගත්. පළමුව තමන්ට මෛත්‍රී කරන්නේයි අපි ලෝකවාසී සත්වයන් අරමුණු කළ මෛත්‍රී කරන්නේ නැතුව. භාග්‍යවතුන් වහන්සේ අත්තපිය සූත්‍රයේදී ඒ කාරණා ඉතා හොඳින් පහදා දීලා තියෙනවා. එදා රජමාලිකාවේ ඉන්නකොට කොස රජතුමාට ප්‍රශ්නයක් ඇති වෙනවා කෝසල මල්ලිකාවගෙන් අහන්න. ඊට පස්සේ කොස රජතුමා කෝසල මල්ලිකාවෙන් ප්‍රශ්නයක් අහනවා. දේවිය මේ ලෝකේ තමන්ට වඩා වැඩිපුර පියන කෙනෙක් ඉන්නවද? රජතුමානේ නම බොරු කියන්නත් බෑ ඇත්ත කියන්නත් ඕනයි ඉතින් නේද? හරිනම් කියන්න ඕනේ රජතුමා හැර මට මේ ලෝකයේ ප්‍රයෝජන වෙන පුජ්‍යලයක් නෑ කියලා කියන්න ඕනේ. නමුත් ඇත්ත කියන්න ඕනේ හින්දා කිව්වා මොකද්ද? රජතුමනි මට වඩා ප්‍රයෝජන කෙනෙක් මේ ලෝකයේ තවත් ඇත්තේ නැහැ. ඊට පස්සේ කෝසල මාලිකාවට හිතුවා රජතුමාගෙන් toy ප්‍රශ්නේ අහන්න ඕන කියලා. ඊට පස්සේ රජතුමාගෙන් toy ප්‍රශ්නේ අහනවා කොහොමද? මහ රජතුමනි ඔබට වඩා ප්‍රයෝජන කෙනෙක් තවත් මේ ලෝකේ ඉන්නවද? රජතුමාත් ඉතින් කල්පනා කරලා බලනවා ඉතින් හරිනම් ඉතින් මේ බොරුවට කියන්න උත්තරේ තමයි මොකද්ද? දේවිය හැර වෙනත් ප්‍රයෝජන කෙනෙක් මේ ලෝකේ මට නැහැ කියලානේ කියන්න ඕනේ. නමුත් ඇත්ත කියන්න ඕනේ නම් මොකද්ද කිව්වේ? මට වඩා ප්‍රයෝජන කෙනෙක් තවත් මේ ලෝකේ නැහැ කියලා කියනවා. ඊට පස්සේ දෙන්නට දැන් එහෙම උත්තරේ කිව්වට මේ බොරු පොඩි සැකයකුත් තියෙනවා අපි හිතපු දේ හරිද වැරදිද කියලා. ඊට පස්සේ කල්පනා කරලා භාග්‍යවතුන් වහන්සේ ගාවට ওই ප්‍රශ්නේ අරගෙන යනවා. භාග්‍යවතුන් වහන්සේ ගාවට ගිහිල්ලා එකපස්සක ඉඳගෙන භාග්‍යවතුන් වහන්සේගෙන් ওই ප්‍රශ්නේ අහනවා. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඇති වුණා රජමාලිගාවේ ඉන්නකොට කියලා ඉතින් ප්‍රශ්නේ කියනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කර වදාරනවා. මේ දස දිශාවෙම යම්කිසි ආකාරයක දස දිශාවම නුවණින් පිරිසක් බැලුවත් දස දිශාවේ කොහෙවත් තැනක හොයාගන්න පුළුවන් කමක් නැහැ. මොකද්ද? Tamanට වඩා ප්‍රයෝජන කෙනෙකු හොයාගන්න පුළුවන් කමක් නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා. ඊට පස්සේ විශේෂ වූ ප්‍රකාශයක් කරනවා. ඒ විශේෂ වූ ප්‍රකාශය ඉතා වැදගත්. තමන්ගේ යහපත පිණිස යම්කිසි කෙනෙක් කටයුතු කරන්නේද? හෙතෙම ලෝකවාසී සියලු සත්වයන්ගේ යහපත පිණිස කටයුතු කරනවා. එහෙනම් තමන්ගේ යහපත දකින කෙනෙක් තමයි අන්‍යයන්ගේ යහපත සලසන්නේ. උදාහරණයක් කියන්න පොඩි උදාහරණයක්. යම්කිසි කෙනෙකුට තවත් කෙනෙක් ඇවිල්ලා කියනවා හිස පැලෙන්න ඔළුව කකිනවා කියලා කියනවා. නමුත් ඒ අහන කෙනාට කවදාවත් ජීවිත කාලය පුරාටම හිසේ අමාරුවක් හැදිලා නැහැ. එතකොට ඒ හිසේ අමාරුව ගැන දන්නේ නැති නිසා එයා දන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ කියලා. නමුත් හිසේ අමාරුව හැදිච්ච කෙනෙක් නම් ඒ වගේ හිසේ අමාරුවක් හැදිලා හොඳ වෙච්ච කෙනෙක් නම් හිස පැලෙන්න ඔළුව හකිනවා කියලා කිව්වහම ඒක ඒ වචනේ තේරෙනවා. ඒ වගේම තමයි බේතක් බීලා හොඳ වෙලක් තියෙනවා ඒක දාන්නවා. එතකොට මොකද කරන්නේ? ඉතා ඉක්මනටම ඊට අවශ්‍ය කරන ප්‍රතිකාරයක් කියන අඩු ගන්න ඩිස්ප්ලින් පෙත්තක්වත් දී කරලා බොන්න මොකක් හරි දෙයක් කියනවා. ඒකට හේතුව පිහිට වෙන්න අනුකම්පා සහගත හැඟීමක් විශේෂ වශයෙන් ඇති වෙනවා. මොකද තමන්ගේ දුක දන්න නිසා. ඒ වගේම තමයි තමන්ට මෛත්‍රී කරනකොට තමයි දකින්නේ ඒ වචන වල තේරුම් නිවැරදි ආකාරයෙන් දකින්නේ. වෛරය කියන්නේ මොකද්ද? තරහ කියන්නේ මොකද්ද? දුක කියන්නේ මොකද්ද? රෝගය කියන්නේ මොකද්ද? සුවපත් වීම කියන්නේ මොකද්ද කියලා. එන්නේ එහෙම අවබෝධ කරගත්තට පස්සේ තමයි
ලෝකවාසී සත්වයන්ට මෛත්‍රී කරන්න අවංකු හැඟීමක් ඇති වෙන්නේ. ඉතින් ඒ නිසායි Tamanට පළමුව මෛත්‍රී කරන්න ලෝකවාසී සත්වයන්ට මෛත්‍රී කිරීමට පළමුව. ස්වාමීන් වහන්සේ කාරණාව පැහැදිලි කරද්දී ස්වාමීන් වහන්සේගෙන් මට තවත් කාරණාවක් දැන කියා ගන්න හිතුණා. ස්වාමීන් වහන්සේ මෛත්‍රී භාවනාව Tamanට කරන විටදී සත්‍යක්‍රියාවක් ලෙස මේ මෛත්‍රී භාවනාව කරන්නේ ඇයි ස්වාමීන් වහන්සේ? මෛත්‍රී භාවනාව කටයුතු කරනකොට සත්‍යක්‍රියාවක් නැතුව කරන්න පුළුවන්. මම වෛරයෙන් මෙදෙම්වා, තරහෙන් මෙදෙම්වා, දුකෙන් මෙදෙම්වා, රෝගයන්ගෙන් මෙදෙම්වා, සුවපත් වෙම්වා වශයෙන් කරන්න පුළුවන්. නමුත් සත්‍යක්‍රියාවක් වශයෙන් මෛත්‍රී භාවනාව කෙරුවේ භාගතුන් වහන්සේමයි. රතන සූත්‍රයේ බුදු රත්නයේ, ධම්ම රත්නයේ, සංඝ රත්නයේ ගුණයන් සඳහන් වන සෑම ගාථාවකදීම භාගතුන් වහන්සේ මෛත්‍රී කරුවේ කොහොමද? ඒතේන සච්චේන සුවත්ති හෝතු. මේ උතුම් සත්‍යනුභාවයේ බල යහපතක්ම වේවා. එහෙමනම් ඒ සත්‍යක්‍රියාවක් කරගෙන තමයි මෛත්‍රී කරුවේ. බුදු රත්නයේ, ධම්ම රත්නයේ ගුණයන් සත්‍යක්‍රියාවක් බවට පත් කරගෙන තමයි අනන්ත ප්‍රමාණ විශ්වයට මෛත්‍රී කරුවේ. එහෙමනම් භාගතුන් වහන්සේත් මෛත්‍රී කිරීමට සත්‍යක්‍රියාවක් යොදාගත්තා. එහෙමනම් භාගතුන් වහන්සේ එහෙම සත්‍යක්‍රියාවක් යොදා ගන්නතෝ ඕන මෛත්‍රී කරන්න තිබුණා. ඒ එහෙම නොකරුවේ මොකද? වඩා සාර්ථක වෙන සත්‍යක්‍රියාව පාදක කරගෙන මෛත්‍රී කිරීම නිසාමයි. ඒ නිසා එහෙමනම් අනිත් හැම කෙනෙක්ම උනත් එහෙමනම් අපි භාවනා කටයුතු කරනකොට විශේෂ හිතේ බලයක් ගොඩනගා ගන්න නම් මොකද කරන්න ඕනේ? සත්‍යක්‍රියාවක් යොදා ගන්න ඕන. දැන් උදාහරණයක් විදිහට බුද්ධ රත්නයේද, ධම්ම රත්නයේද, සංඝ රත්නයේද හැරුණු විට වෙනස් සරණක් වූ පිහිටක් මාහට නොමැත්තේ. මාහට ඇත්තා එකම සරණ හා පිහිට ත්‍රිවිධ රත්නයේ පමණක්ම වන්නේ. මේ උතුම් සත්‍යනුභාවී බලයෙන්ද ත්‍රිවිධ රත්නයේ පවතින සූවිසි ගුණයන්ගේ සත්‍යනුභාවී බලයෙන්ද වශයෙන් පමණක් වුවත් මෛත්‍රී කරනවා නම් මොකද වෙන්නේ? බුදු රත්නයේ, ධම්ම රත්නයේ ගුණයන් සත්‍යක්‍රියාවක් කරගන්නකොටම විශාල මාරබාධක ප්‍රමාණයක් තියෙනවා නම් ඒවා ගොඩාක් යටපත් වෙන අහුස් වෙලා යනවා. අමනුෂ්‍ය බාධාවන් වලින් පවා මිදෙන්න පුළුවන්. ඒ නිසා විශාල බලයක් ඒ හරහා ගොඩනගෙනවා. ඒ මත මොකද වෙන්නේ? Tamanට මෛත්‍රී කරනකොට ඒ මෛත්‍රී භාවනාව තුළ හිත කායදලන ප්‍රමාණය වැඩි. නැත්තම් හිත ඒ මෛත්‍රී භාවනාව වචන හිත උඩින් දුවනවා, ඇතුළට කායදල යන්නේ නැහැ. නමුත් අවංකු හැඟීමකින් යුක්තව මෛත්‍රී භාවනා කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ඊතා ඉක්මනට කුසල බලය වඩා ගන්න පුළුවන්කම තියෙනවා සත්‍යක්‍රියාව පාදක කරගෙනම මෛත්‍රී භාවනාව කෙරුවොත්. ස්වාමීන් වහන්සේ අපි මෛත්‍රී භාවනාව පුංචි කාලේ ධම්ම අපේ දරුවන්ට පවා කියලා දෙනවා. ස්වාමීන් වහන්සේ මේ මෛත්‍රී භාවනාව කරන විටදී අපි යොදා ගන්නා වචන කිහිපයක් තිබෙනවා. ඒ වචනවල අර්ථයන් අපිට පහදා දෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? මෛත්‍රී භාවනාව සම්බන්ධයෙන් පැහැදිලි කරනකොට මෛත්‍රී භාවනාව දාගන්න වචනවල අර්ථ දැන ගැනීම ඉතා වැදගත්. අර්ථය නොදැනගෙන දැන් ගිරව බත් කෑවද කියලා අහපම බත් කෑව කියලා ගිරව කියනවා. අන්න ඒ වගේ Taman හුරු පුරුදු දෙයක් වගේ හොය හිත හිතා හිටියට මෛත්‍රී භාවනාව වැඩෙන්නේ නැහැ. වෛරය කියන දේ මොකක්ද කියලා දකින්න ඕන. වෛරය කියන්නේ කුමක්ද? වෛරය කියන්නේ Tamanට කායිකව හෝ මානසිකව යම්කිසි කෙනෙක් දුක් පීඩාවක් ලබා දුන්නොත් නැවත ඒ පුජ්‍යලයාට නැත්තම් ඒ පුජ්‍යලෝ කිහිප දෙනෙකුට නැත්තම් සත්වයන්ට නැවත පෙරලා කායිකව හෝ මානසිකව දුක් පීඩාවක් ලබා දෙන්න හැඟීමක් ඇති වෙනවා. පරිගැනීමේ චේතනාවට තමයි වෛරය කියලා කියන්නේ. ඒක තමා තුළින් දකින්න ඕන. අන්න එතකොට තමයි මෛත්‍රී භාවනාව හොඳට වඩා ගන්න පුළුවන්කම තියෙන්නේ. තරහ කියලා කියන්නේ තා සාරාංශගත පැහැදිලි කිරීමක් කරන්නේ. මොකද දීර්ඝ පැහැදිලි කිරීම ලබා ගන්න නම් අප විසින් සම්පාදනය කරලා තියෙන මෛත්‍රී භාවනා අධීර සහ ධ්‍යාන පොත ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මොකද මේ සාකච්ඡා මාලාවේ අපිට ලැබිලා තියෙන කාල වේලාව සීමිත නිසා සමහර කාලාව සාරාංශගත සිද්ධ කිරීම ගැන කනගාටු වෙනවා. මොකද හරිනම් මෛත්‍රී භාවනාව සම්බන්ධයෙන් සීලුම පැහැදිලි කිරීම ලබා දෙන්න ඕන වගකීමක් බාර ගන්න නිසා. මොකද සෝතාපන්න බවට පත් වීමට අවශ්‍ය කරන සීල ධර්ම කාරණාව ලබා දීමේ වගකීමනේ බාර අරන් තියෙන්නේ. දැන් මෛත්‍රී භාවනාවට අදාළව එහෙමනම් සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් කරන්න ඕන. නමුත් කාල වේලාව සීමිත නිසා අපිට මේ පැහැදිලි කිරීම තුළ ඒ ලොකු පැහැදිලි කිරීම කරන්න යන්න විදිහක් නැහැ. ඒ නිසා ඊට අදාළ සවිස්තරාත්මක පැහැදිලින් තියෙන ධර්ම ග්‍රන්ථය ලබා ගන්න පුළුවන්කම තියෙනවා.
හොඳයි. එතකොට තරහ කියලා කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනසට රූප ශබ්ද ගන්ධ රස පහස කියන අරමුණු පැමිණෙනවා. අන්න එතකොට ඒ අරමුණු එනකොට ඒ අරමුණු නරක අප්‍රියනක අමිහිරි වශයෙන් සැලකීම නිසා මානසික දුක් වේදනාවක් හට ගන්නවා. හිතේ ගැටීමක් හට ගන්නවා. අන්න ඒ ගැටීමට තමයි මොකද්ද? ඒ ගැටීම නිසා හට ගන්න මානසික දුක් වේදනාවට තමයි මොකද්ද කියන්නේ? තරහා කියලා කියන්නේ. එහෙමනම් දුක කියලා කියන්නේ ඉපදීම, ජරාවටපත් වීම, ලෙඩවීම, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්, උපායාසය සිළුම දුක් කියන්නේ. රෝගයන් කියලා කියන්නේ කායික රෝගයන් සහ කෙලෙස් රෝගයන්. සූපත් වීම කියන දේ ඊට වැදගත් වචනයක්. සූපත් වීම අනුපිළිවෙලට තිරුම් ගන්න ඕන. අකුසලයේ තියෙන කොට හිත සූපත් වෙන්නේ නැහැ. සිත සූපත් වෙන්නේ කුසලයට එනකොට. එහෙමනම් දස පුණ්‍ය ක්‍රියාවන් තියෙනවා. දාන, සීල, භාවනා, වත් පිළිවෙත් කිරීම, පිදී උත්තම් පිදීම ආදී දස පුණ්‍ය ක්‍රියාවන්ට පැමිණෙනකොට හිත සූපත් වෙනවා. එතකොට ඒක සූපත් වීමේ මූලික අධීර. ඊට වඩා සූපත් වෙන්නේ කොහොමද? අන්න හිත සමාධිගත කරගන්න භාවනාවක් කරනවා. බුද්ධානුස්සති භාවනාව, මෛත්‍රී භාවනාව. ඒතර පිනක් කරගන්නවට වඩා වැඩිපුර කුසලයේ බලයක් වැඩෙන නිසා භාවනාවෙන් ලැබෙන සූපත් වීම වැඩි. ඊට වඩා සූපත් වෙනවා සිත සමාධිගත වුණාම රූපාවචර ධානය, අරූපාවචර ධානය සමාධිය වෙනකොට සූපත් වීම ඊට වඩා වැඩි. ඊට වඩා සූපත් වෙන්නේ විදර්ශනා භාවනාවෙන්. ඇයි? විදර්ශනා භාවනාව තුළ සත්‍ය බොජ්ජංග ධර්ම තමයි වැඩෙනවා. එහෙමනම් මහා මොග්ගලණ බොජ්ජංග සූත්‍රය, ඉතින් මහා කාශ්‍යපතර බොජ්ජංග සූත්‍රයේ වශයෙන් ඒ විදිහට බොජ්ජංග සූත්‍ර පවා තියෙනවා. මොකද ලෙඩ වුණාම සජ්ජායනා කරන්න. එතකොට ඒ නිසා එහෙමනම් මේ බොජ්ජංග ධර්ම ප්‍රායෝගික මනසේ වැඩෙන්නේ විදර්ශනා භාවනාවෙන්. ඒ නිසා විදර්ශනා භාවනාවෙන් ඇතිවන සුවපත් වීම සාමාන්‍ය වශයෙන් ලැබෙන සුවපත් වීමට වඩා වැඩි. ඒ නිසා එතකොට ඒ විදිහට විදර්ශනා ඥානයෙන් වැඩෙනකොට සුවපත් වීම වැඩි වෙනවා. ඊට වඩා සුවපත් වීම වෙන්නේ මාර්ගඵල ආબોධන් කරා එනකොට. මොකද කෙලෙස් සහ මුලින්ම ප්‍රහීන වෙනවා. මාර්ගඵල ආબોධන් කරා එනකොට සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් වශයෙන් මාර්ගඵල ආબોධන් කරා ඇවිල්ලා රහත් බවට පත් වුනහම සම්පූර්ණ වශයෙන්ම මානසිකව සුවපත් වීම ඇති වෙනවා. මොකද සම්පූර්ණයෙන්ම කෙලෙස් රෝගය සුවපත් වෙන නිසා. ඒ නිසා ඒ විදියට සුවපත් වීම අනුපිළිවෙලට නාකර දැනගෙන මෛත්‍රී කරන්න ඕන. එහෙනම් වෛරය, තරහ, දුක, රෝගය, සුවපත් වීම. ඔන්න ඔය කියන වචන පහේ අර්ථය දැනගෙන අතරම වෛරය, තරහ, දුක, රෝගේ තමයි පීඩාව දැනෙන්නේ. අන්න ඒ වගේ පීඩාව දැනගෙන ඒ පීඩාවකින් මිදීම තුළ සුවපත් වීම කියන්නේ මොකද්ද කියලා දැනගෙන ඒ සුවපත් වීම හොඳ අර්ථ සම්පන්නව දැනගෙන Tamanට මෛත්‍රී කරන්න පුරුදු වෙන්න ඕන. එතකොට මෛත්‍රී භාවනාව වැඩෙන ප්‍රමාණය බොහෝ සීන් වැඩි. එහෙමයි ස්වාමීන් වහන්සේ. අද මේ ධර්ම සාකච්ඡාවේදී අපි මේ විදියට සාකච්ඡා කරන්නේ මෛත්‍රී භාවනාව පිළිබඳව. ස්වාමීන් වහන්සේගෙන් මෛත්‍රී භාවනාව පිළිබඳව සාකච්ඡා කරද්දී ස්වාමීන් වහන්සේගෙන් මම ඊළඟට දැන කියා ගන්න කැමතියි අපේ හාමුදුරනේ මෛත්‍රී භාවනාවේ පළමු අධීරය සිදු කරන්නේ කොහොමද? මෛත්‍රී භාවනාව පළමු අධීරය සිදු කරන්න සත්‍යක්‍රියාවක් උදා ගන්න පුළුවන්. සත්‍යක්‍රියාවක් විදිහට මේ විදිහට දා ගන්න පුළුවන්. බුද්ධ රත්නයද ධම්ම රත්නයද සංඝ රත්නයද හැරුණු විට වෙනත් සරණක් කෝ පිහිටක් මාහට නොමැත්තේ මාහට ඇත්තාව එකම සරණ හා පිහිට ත්‍රිවිධ රත්නය පමණක්ම වන්නේ මේ උතුම් සත්‍යානුභාවයේ බලයෙන්ද ත්‍රිවිධ රත්නයේ පවතිනා සුවිසි ගුණයන්ගේ සත්‍යානුභාවයේ බලයෙන්ද සියලු සම්මා සම්බුදු රජාණන් වහන්සේලා පසේ බුදු රජාණන් වහන්සේලා ආර්ය උත්තමයාණන් වහන්සේලා පුරාගෙන පැමිණියා වූ සියලු පාරමිතා ධර්මයන්ගේ සත්‍යානුභාවයේ බලයෙන්ද අනන්ත අප්‍රමාණ විශ්වයේ අනන්ත අප්‍රමාණ සංසාරයේ සිට මේ මොහොත දක්වාම මා විසින් පුරාගෙන පැමිණියා සියලු පාරමිතා ධර්මයන්ගේ සත්‍යානුභාවයේ බලයෙන්ද
මම වෛරයෙන් මිදෙම්මා තරහෙන් මිදෙම්මා දුකෙන් මිදෙම්මා කායික සහ මානසික රෝගයන්ගෙන් මිදෙම්මා කායිකව සහ මානසිකව සුවපත් වෙම්මා. අනේ විදියට මෛත්‍රී භාවනාව තමන්ට මෛත්‍රී භාවනාව සිදු කරන්න පුළුවන්කම තියෙනවා. එහෙමයි අපේ හාමුදුරුවනේ. අද මේ සාකච්ඡාව මෛත්‍රී භාවනාව පිළිබඳව මේ ආකාරයෙන් දියත් කරද්දී ස්වාමින් වහන්සේගෙන් ඊළඟට මම දැන කියා ගන්න කැමතියි ස්වාමින් වහන්සේ තමන්ට මෙත්සිත වැඩිීමේ භාවනාව ප්‍රවේශන මේ මෛත්‍රී භාවනාව දිනපතා කොපමණ කාලයක්ගෙන භාවනා කළ යුතුද? මේ කාරණා බොහොම වැදගත් ප්‍රශ්නයක් ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේගෙන් කරුණාවෙන් මේ ප්‍රශ්නයට පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. තමන්ට මෛත්‍රී භාවනාව දිනපතා කොච්චර කාලයක් කරන්න ඕනද? ඇත්තරම පළමුව සක්මන් භාවනාව ටික වෙලාවක් කරලා භාවනා පූර්වක්‍ෘත්‍ය සතර කමඨං වැඩිම සිද්ධ කරලා අප විසින් සම්පාදනය කරන ධර්මගන්තේ මනවින් භාවනා පූර්වක්‍ෘත්‍ය සතර කමඨං වඩන ආකාරය සඳහන් කරලා තියෙනවා. ධර්මගන්තේ පරිශීලනය කරලා භාවනාවට අවතීර්ණ වෙන්න පුළුවන්කම තියෙනවා. භාවනා පූර්වක්‍ෘත්‍ය සතර කමඨං ටික මනවින් වඩලා ඊට පස්සේ තමන්ට මෛත්‍රී භාවනාව සත්‍යක්‍රියාවක් විදියට කරමින් දිනපතා භාවනා කටයුතු කරනකොට දිනකට යටත් පිරිසෙන් පැය දෙකක්වත් කරනවා නම් හොඳයි. උදේට පැයයි හවසට පැයයි. ඊට අමතරව තමන් විසින් එදිනෙදා වැඩ කටයුතු කරනකොට ඒ වැඩ කටයුතු කරමින් තමන්ට මෛත්‍රී භාවනාවේ මාසයක් වුණේ කාලයක් තුළදී පුරුදු වෙන්න ඕන. ඒ විදිහට මේ මෛත්‍රී භාවනා වචන වල අර්ථයන් හොඳින් දැනගෙන තමන්ට මෛත්‍රී භාවනාව හැම මාසයක් විතර පුරුදු වුණාට පස්සේ දිනපතා පැය දෙකක් වගේ කාලයක් අරගෙන මාසයක් විතර පුරුදු වුණාට පස්සේ ඒ වචන වල හොඳ වැටහීමක් ඇතිවම ඊගාවට පවතින මෛත්‍රී භාවනා අදිරට යොමු වෙන්න පුළුවන්කම තියෙනවා. අපි මෛත්‍රී භාවනාවේ පළමු පියවර පිළිබඳව පළමු අධීරය පිළිබඳව ස්වාමින් වහන්සේ සමගින් ධර්ම සාකච්ඡාවෙන් යෙදුණා. ස්වාමින් වහන්සේගෙන් ඊළඟට මම දැන කියන්න කැමතියි මෛත්‍රී භාවනාවේ පළමු අධීරයෙන් පසුව සිදු කරන දෙවන පියවර මොකක්ද ස්වාමින් වහන්සේ? ඔව් මෛත්‍රී භාවනාවේ දෙවන පියවර තමයි කරණීය මෙත්ත සූත්‍ර. මෛත්‍රී භාවනාව සම්පූර්ණයෙන්ම කරණීය මෙත්ත සූත්‍රයේ භාවනාවක් විදිහට සිදු කරන භාවනාව. ඉතා දුර්ලභ භාවනාව. එහෙමයි. ස්වාමීන් වහන්සේ මෛත්‍රී භාවනාවේ දෙවන පියවර වශයෙන් ඔබ වහන්සේ සිහිපත් කළ විදිහට කරණීය මෙත්ත සූත්‍ර භාවනාව සිදු කරන්නේ කුමන හේතුවක් නිසාද ස්වාමීන් වහන්සේ? කරණීය මෙත්ත සූත්‍රය සිදු කිරීමට විශේෂ හේතු කාරණාවන් කිහිපයක් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේගෙන් භාවනා උපදෙස් ලබාගෙන ස්වාමීන් වහන්සේලා 500ක් හිමාලය වනාන්තරයට වැඩම කෙරුවා. එහෙනම් භාවනා කටයුතු කරනකොට දරා ගන්න බැරි දුර්ගන්ධයන් බාහිරින් හමන්න ගත්තා. ඒ වගේම තමයි භයානක ශබ්දයන් ඇහෙන්න ගත්තා. එතකොට ඒ විදිහේ ඒ වගේම භයානක රූප පේන්න ගත්තා. එතකොට එහෙම වෙනකොට ස්වාමීන් වහන්සේලාට භාවනා කරන්න අතිශයින් අමාරු වුණා. ඊට පස්සේ බාධාවන් निराකරණය කර ගැනීම ඒ ස්වාමීන් වහන්සේලා දන්නේ නැති හින්දා භාග්‍යවතුන් වහන්සේගෙන් පිහිටක් ප්‍රාර්ථනා කරද්දී භාග්‍යවතුන් වහන්සේ ලබා දී පුත්‍රය තමයි මොකද්ද? ගිහිල්ලා කරණීය මෙත්ත සූත්‍ර මෛත්‍රී භාවනාව වඩන්න. වඩනකොට ඒ සිළු බාධාවන් අයින් වෙලා භාවනා කටයුතු කරන පහසුතනක් බවට පත් වෙනවා. අන්න ඊට පස්සේ කරණීය මෙත්ත සූත්‍ර මෛත්‍රී භාවනාව කරනකොට මොකද වුනේ? ස්වාමීන් වහන්සේලාට වඩාත් පහසුවෙන් භාවනා කටයුතු පිහිටියා. ඊට පහසුවෙන් මාර්ගඵල අවබෝධයන් කරයි ස්වාමීන් වහන්සේලා ගියා. ඉතින් ඒ වගේම අපේ ස්වාමීන් වහන්සේලාට ගිහි පින්වතුන්ටත් භාවනා කටයුතු කරනකොට බාධාවන් ඇති වෙනවා. එහෙනම් මේ බාධාවන් निराකරණය කරගන්න පුළුවන් කුමක් මගින්ද? සම්පූර්ණ කරණීය මෙත්ත සූත්‍රයම භාවනාවක් විදිහට සිද්ධ කරපුවාම ඊගාවට හේතුව තමයි කරණීය මෙත්ත සූත්‍ර මෛත්‍රී භාවනා කටයුතු කරනකොට සත්ත්ව කොට්ටාස 15කට මෛත්‍රී කරන්න හම්බ වෙනවා. ඊට අමතරව ගුණයන් 15ක් තමා තුළ ඇති කරගන්න තියෙනවා. ඒ ගුණයන් 15 ඉගෙන ගන්න පුළුවන්. ඊට අමතරව මෛත්‍රී භාවනා කරන විශේෂ ආකාර තියෙනවා. එතකොට ඒ වගේ සෑම ආකාරයකින් භාවනා කටයුතු කරනකොට විශාල මානසික දියුණුවක් ඇති වෙනවා. අන්න ඒ නිසා තමයි කරණීය මෙත්ත සූත්‍ර මෛත්‍රී භාවනාව ඊගා පියවර වශයෙන් සිදු කරන්නේ. එහෙමයි. අපේ ස්වාමින් වහන්සේ කරණීය මෙත්ත සූත්‍ර භාවනාව තුළ අඩංගු අන්තර්ගතය සාරාංශයක් ලෙස අපට පැහැදිලි කරලා දෙන්න පුළුවන් අපේ හාමුදුරුවනේ.
කරණීයම සූත්‍රයේ මෛත්‍රී භාවනාවේ මුල් ගාථා දෙක තුල අඩංගු වෙන්නේ භාවනා කටයුතු කරන පුජ්‍යලයක් තුල නැත්නම් මේ නිවන් දැකීම සඳහා කටයුතු කරන පුජ්‍යලයක් තුල අනිවාර්යයෙන්ම පැවතිය යුතු ගුණාංගයන් 15ක්. ඒකෙන් තමා තුළ ඇති කර ගන්න ඕන ගුණයන් 14ක් තියෙනවා. වැලකෙන්න ඕන කාරණාවන් එකක් තියෙනවා. ඉතින් ඒ විදිහට ගම ගුණධර්ම 15ක් තමයි තියෙන්නේ. ඒ ගුණයන් 15 පිළිබඳව තමයි මුලින්ම එතකොට දැනගන්න. ඊට පස්සේ සත්ත්ව කොට්ටාස 15කට මෛත්‍රී කරන ආකාරයෙන් ඉගෙන ගන්නවා. තමන්ගේ ඥාති ප්‍රජාව කොහොමද ඉන්නේ කියලා ඉගෙන ගන්නවා. ඒ විදිහට සත්ත්ව කොට්ටාස 15කට මෛත්‍රී කරන්න හැකියාව ලැබෙනවා. ඊගාවට විශේෂ වූ ආකාරයන් කිහිපයකටද මෛත්‍රී භාවනා කරන්න ඉගෙන ගන්නවා. මෛත්‍රී භාවනා අවසන් අදිර තුලදී මෛත්‍රී භාවනාවේ ආනිසංස පාර්ශ්වය හොඳින් දැනගෙන තමන්ට මෛත්‍රී කිරීමට සහ ලෝකවාසී සිළු සත්වයන්ට මෛත්‍රී කරන්න පෙළඹෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ මහා බලගත් අන්තර්ගතයක් සාරාංශ වශයෙන් මේ කරණීයම සූත්‍ර මෛත්‍රී භාවනාව තුළ තියෙනවා. ස්වාමීන් වහන්සේ සිහිපත් කරපු කාරණාවන් 15 පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් කාලය පමණින් සිදු කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ඔව්. ඇත්තටම දැන් නිවන් දකින පුජ්‍යලයක් තුළ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන ගුණයන් 15ක් තියෙනවා. දැන් අපි මැෂින් එකකට අමුද්‍රව්‍යයක් දාපුවාම එහා පැත්තේ නිමි ද්‍රව්‍යයක් ගන්න පුළුවන්. ඒක ඒ විදිහට තමයි ක්‍රියාත්මක වීමට වැඩසටහන් හදලා තියෙන්නේ. එතකොට ඒක වරදින්නේ නැහැ. අමුද්‍රව්‍ය පැත්තකින් දානවා එහා පැත්තෙන් ඉන්නේ මොකද්ද? නිමි ද්‍රව්‍ය වෙනවා. එතකොට ඒ වගේ භාවනා කටයුත්තක් මනසට දාලා ප්‍රතිඵලයේ විදිහට සමාධිය ගන්න පුළුවන්ද? නිවන ගන්න පුළුවන්ද? එහෙම පුළුවන් කමක් නැහැ. භාවනා කටයුතු සම්බන්ධයෙන් සිළුම දේව කටපාඩම් දැනගත්තා. ත්‍රිපිටකය සම්පූර්ණයෙන්ම කටපාඩම් කරගත්තත් තමා තුළ ගුණධර්මතාවයන් නැත්තම් පුංචිව සමාධියක්වත් හිතේ වැඩෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම බුදු ශාසනයේ පවතින මොනවද? ගුණධර්මතාවයන් මත. ගුණධර්මතාවයන් නැතුව සමාධියක් වැඩෙන්නේ නැහැ. විදර්ශනා භාවනාව වැඩෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ගුණයන් 15 හොඳින් දැනගෙන තමා තුළ ගුණයන් එකක් පාසා තියෙනවද කියලා නිරන්තරයෙන්ම ප්‍රශ්න විමසමින් අඩු වෙච්ච ගුණධර්මතාවයන් හදා ගනිමින් එතකොට නැති ගුණධර්මතාවයන් එතකොට හදා ඇති කර ගනිමින් තියෙන ගුණධර්මතාවයන් වැඩි දියුණු කර ගනිමින් එහෙම යන්න ඕන ගමනක්. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ ගුණයන් 15 සවිස්තරාත්මක විස්තරව දැනගන්න ඕන. නමුත් අපිට පැහැදිලි කරන්න වෙන්නේ තා කෙටි පැහැදිලි කිරීමක් පමණයි. නමුත් අප විසින් සම්පාදනය කරලා තියෙන පළවෙනි මෛත්‍රී භාවනා ධර්මගාන්තයේ වන මෛත්‍රී භාවනා අධිර සහ ධානය ග්‍රන්ථය තුලදී ඒ පිළිබඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් තියෙනවා. දැන් සක්කෝ ගුණය කියලා කියන්නේ මොකද්ද? සක්කෝ ගුණය කියලා කියන්නේ ඉතා විශේෂ ගුණයක්. සක්කෝ ගුණය කියලා කියන්නේ තමන්ගේ හිතේ පවතින අකුසල් යටපත් කිරීමට සහ ප්‍රහීන කිරීමට තියෙන හැකියාව. ඒ වගේම තමයි මොකද්ද? අන්‍යයන්ගේ හිතේ තියෙන අකුසල් යටපත් කිරීමට සහ ප්‍රහීන කිරීමට පවතින දක්ෂතාවය විශේෂ හැකියාවක්. අන්න ඒ හැකියාවන් දෙකටම තමයි සක්කෝ ගුණය කියලා කියන්නේ. සවිස්තරාත්මකව පැහැදිලි කිරීම කරන්න පුළුවන්, කෙටියෙන් පැහැදිලි කිරීම කරගෙන යන්න. ඊට පස්සේ උජූච සූජූච ගුණය කියලා කියන්නේ කුමක්ද? අවංක වීම සහ මනවින් අවංක වීම. එහෙමනම් මේ අවංක වීම ඇති වෙන්නේ කුමක් මතද? සතර අගතියෙන් ඈත් වුනහම. මොනවා සතර අගතිය මොනවාද? ඡන්දය, ද්වේෂය, බය, මෝහය. ඔය කියන සතර අගතියෙන් වලින් ඈත් වෙලා හොඳ අවංක භාවයක් ඇති කර ගන්න ඕන. එහෙමනම් ඒ අවංක භාව ඇති කර ගන්න ඕන. ඊගාවට තියෙන මොකද්ද? සුවච ගුණය. සුවච ගුණය කියලා කියන්නේ මොකද්ද? සුවච ගුණය කියලා කියන්නේ Tamanට යහපත පෙන්වා දෙන කුඩා දරුවෙකුට වුවත් Taman යටහත් පහත් වීමේ ගුණයක් ඇති කර ගන්න ඕනකම තියෙනවා. ඒයි Tamanගේ යහපත පිණිස තමයි මේ කියා දෙන්නේ. අද කාලේ ගොඩක් වෙන්නේ මොකද්ද? තමන්ගේ යහපත පිණිස යම් දෙයක් කිව්වොත් එහෙම සමහර ලාවට ඒ පුජ්‍යලගේ මොනවත් බලන්නේ නැහැ, සමහරලාට ගැටෙනවා. එහෙම වෙන්න බෑ. ගුණධර්මතාවයෙන් දිනු කරගන්න කෙනෙක් කුඩා ළමයෙක් කිව්වත් අවවාදයක් අනුශාසනාවක් ධර්මයට අනුකූලව ඇත්තනම් ඒක පිළිගන්න තමන් ලෑස්ති වෙන්න ඕන. ධර්මයේ කඩපතක් කරගෙන ජීවත් වෙන්න ඕන. මොකද ඒකට හේතුව තමන්ගේ වැරදි අඩුපාඩු පෙන්වා දෙන්න කවුද? ශ්‍රී සද්ධර්මයේ. එහෙනම් ශ්‍රී සද්ධර්මයේ සෑමවිටම කඩපතක් කරගෙන ජීවත් වෙනකොට ධර්ම කාරණාව ඇත්තනම් කුඩා ළමයි පෙන්වා දුන්නත් අනිවාර්යයෙන් මොකද්ද? තමන් පිළිගන්න යටහත් පහ මානසිකත්වයක් ඇති කර ගන්න ඕන. ඒකට කියනවා මොකද්ද? සුවච ගුණය කියලා. ඒක මෘදු ගුණය කියලා කියන්නේ ඉතාම විශේෂී ගුණයක්. මොකද්ද මේ මෘදු ගුණය කියලා කියන්නේ? මොනවාද මෘදු වෙන්නේ? එහෙනම් මේ කායිකව මෘදු වෙනවා. වාචිකව මෘදු වෙනවා. කොහොමද මෘදු වෙන්නේ?
කායිකව වාචික මුරුදු වෙන්නේ කොහොමද? කයින් වෙන අකුසල කිරීමෙන් ඈත් වෙන්න ඕන. වචනයෙන් කරන අකුසල වලින් ඈත් වෙන්න ඕන. එතකොට මොකද වෙන්නේ? ඒ මත මනසේ මුරුදු බවක් හට ගන්නවා. ඒක තමයි ආරම්භය. නමුත් ඒ මුරුදු බව එතනින් එහාට තමයි යන්න ඇති කරගන්න අදිෂ්ඨානය කරන්න ඕන. ඊට වඩා හිතේ මුරුදු බවක් ඇති වෙන්නේ කොහොමද? තමන් විසින් දස පුණ්‍ය ක්‍රියාවන් කරගන්නකොට ඊට වඩා හිතේ මුරුදු බවක් ඇති වෙනවා. ඊට වඩා හිතේ මුරුදු බවක් ඇති වෙනවා භාවනා කටයුතු කරනකොට. ඊට වඩා විදර්ශනා භාවනා කටයුතු කරනකොට ඊට පස්සේ මාර්ගඵල අවබෝධයන් කරා එනකොට හිත මුරුදු වෙලා ගිහිල්ලා අන්තිමට හිතේ සියුම් බව තමන්ටවත් ග්‍රහණය කරගන්න බැරි මට්ටමකට හිතපත් වෙනවා. මාර්ගඵල අවබෝධයන් කරා පැමිණෙනකොට ලෝකෝත්තර මට්ටමකට හිතපත් වෙනවා කියලා කියන්නේ ඒ හිතේ සියුම් බව නේව සංඥා නා සංඥා ආයතනෙ කියන සිතරත් වඩා ඊටා සියුම් තනක්. ඒ නිසා තමයි ලෝකෝත්තර මට්ටම කියලා කියන්නේ. එහෙනම් ඒ වගේ සිතේ මුරුදු වීම අනුපිළිවෙලින් දැනගෙන ඒ මුරුදු ගුණයේ සිතේ ඇති කර ගන්න කටයුතු කරන්නෙක් බවට පත් වෙන්න ඕන. අපි ගුණයන් පමණ කිහිපයක් පමණ පැහැදිලි කරන්න. ඊට පස්සේ අප්පකිච්ච ගුණය කියලා කියන්නේ මොකද්ද? අල්ප වූ කාර්යයන් ඇත්තෙක් වීමේ ගුණය. ඒ කීප විදිහට අල්ප වූ කාර්යයන් ඇති බව කියන ගුණය සිතේ ඇති කර ගන්න ඕනකම තියෙනවා. එතකොට මොකද වෙන්නේ? වඩා පහසුවෙන් තමන්ගේ ජීවිතේ බාහන කටයුතු වලට යොමු කර ගන්න පුළුවන් වෙනවා. නැත්තම් මොකද වෙන්නේ? බාහන කටයුතු කර ගන්න අමාරුකමක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා ওই කීපාකට ගුණ ධර්මතාවයන් සියල්ල ඇති කර ගන්න ඕනකම තියෙනවා. ඊට පස්සේ අවසාන ගුණය තමයි මොකද්ද? නොනැති පුජ්‍යලයක විසින් පෙන්වා දෙන කුඩා වරදක් වුවත් පිළිගන්න ඕනකම තියෙනවා. ඉතින් ඒ නිසා ගුණධර්මතාවයන් සියල්ල තමා තුළ තියෙනවද කියලා ප්‍රශ්න විචාරමින් ගුණධර්මතාවයන් ඇති කරගන්නමින් කටයුතු කරන්න පුළුවන් නම් වඩා පහසුවෙන් මාර්ගඵල අවබෝධයන් කරා යන්න පුළුවන්කම තියෙනවා. ස්වාමීන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍ර දේශනාව බෞද්ධයන් වන අප හැමදෙනාටම බොහොම කටපාඩම් සූත්‍ර දේශනාවක්. ස්වාමීන් වහන්සේගෙන් මම දැන කියා ගන්න කැමති මේ සූත්‍රයේ සඳහන් වන එක් ගාථාවන්ගේ අර්ථය යොදාගෙන මෛත්‍රී භාවනාව සිදු කරන ආකාරය උදාහරණ එකක් දෙකක් සපයමින් ස්වාමීන් වහන්සේ කාලේ පමණින් සිහිපත් කරන්න ආරාධනා කරනවා. අදායතු නපුරපරන් නිකුබ්බේත කියන ගාථාවට අනුකූලව අපි කොහොමද මේ මෛත්‍රී භාවනාව සකසගන්නේ කියලා පහදා දෙන්න බලාපොරොත්තු වෙනවා. මම කිසිසේත්ම කිසිදු පුජ්‍යලයකට වංචාවක් කෝරබටීමක් සිදු නොකරමි. මාමෙන්ම කිසිදු පුජ්‍යලයකුට කිසිදු ආකාරයකින් වංචාවක් කෝරවටීමක් සිදු නොකරත්වා. මම කිසිසේත්ම කිසිදු පුජ්‍යලයකුට අවඤ්ඤාවක් අවමානයක් අපහාසයක් සිදු නොකරමි. මාමෙන්ම කිසිදු පුජ්‍යලයකුට කිසිසේත්ම වංචාවක් රවටීමක් අවඤ්ඤාවක් නොකරත්වා. මම කිසිසේත්ම කිසිදු පුජ්‍යලයකුට කිසිදු සත්වයකුට ද්වේෂ සහගත සිතින් යුතුව කායිකව හෝ මානසිකව දුකට පත් කිරීමක් සිදු නොකරමි. මාමෙන්ම කිසිදු පුජ්‍යලයකුට හෝ සත්වයකුට කායිකව හෝ මානසිකව දුක්ඛ පීඩාවක් ඇති නොකරත්වා. මෙත්තාංච සබ්බ ලෝකස්මින් කියන ගාථාවට අනුකූලව මෛත්‍රී භාවනාව සිදු කරන ආකාරය. වෛරී පුජ්‍යලයෝ සත්වයෝ කියා කිසිදු ભેදයක් නොමැතිව උඩ යට සිරස් අතට තිරස් අතට වාසය කරන සියලු සත්වයන් කෙරෙහි මම අප්‍රමාණී ලෙස මෙසිත වඩමි. මාමෙන්ම ලෝකේ වාසය කරන සියලු පුජ්‍යලයෝ වෛරී පුජ්‍යලයෝ සත්වයෝ කියා කිසිදු ભેදයක් නොමැතිව උඩ යට සිරස් අතට තිරස් අතට වාසය කරන සියලු සත්වයන් කෙරෙහි අප්‍රමාණී ලෙස මෙසිත වඩත්වා.
තිට්ඨංචරන් නිසින්නෝවා කියන ගාථාවට අනුකූල මෙසිත වඩන ආකාරය මම සිටගෙන ගමන් කරමින් හිඳමින් සයනය කරමින් යන සතර ඉරියව්වෙන්ම අවදිව සිටින තාක්කල් මෙසිත වඩමින් උතුම් මෝද ශ්‍රේෂ්ඨ උද හැසිරීමක් ඇතිව කටයුතු කරමි මාමෙන්ම ලෝකයේ වාසය කරන සියලු පුඤ්ජලයෝ සිටගෙන ගමන් කරමින් හිඳමින් සයනය කරමින් යන සතර ඉරියව්වෙන්ම අවදිව සිටින තාක්කල් මෙසිත වඩමින් උතුම් මෝද ශ්‍රේෂ්ඨ උද හැසිරීමක් ඇතිව වාසය කරත්වා කර්ණීය සූත්‍රයේ අවසාන ගාථාවට අනුකූලව මෛත්‍රී භාවනාව සිදු කරන ආකාරය මම සිල්වත්ව කිසිදු වැරදි දැකීමකට නොපෙමින සෝවාන් බවට පත්වී එයින් නොනැවති සකුරුන්දාගාමී බවටත් පැමිණ පංචකාම ආශාවන්ගෙන් තුරන්ව අනාගාමී බවටත් පත්වී නැවත කිසිසේත්ම මව් කුසක් තුල නොඉපදීමට කටයුතු කරමි මාමෙන්ම ලෝකේ වාසය කරන සියලු පුඤ්ජලයෝ සිල්වත්ව වැරදි දැකීමකට නොපෙමින සෝතාපන්න බවට පත්වී එයිනොත් නොනැවති සකුරුන්දාගාමී බවට පත්වී පංචකාමාසාවන්ගෙන් තුරන්ව අනාගාමී බවට පත්වී නැවත කිසිසේත්ම මව් කුසක් තුල ඉපදීමට කටයුතු නොකරත්වා අන්න ඒ විදිහට කර්ණීය සූත්‍රයේ අනුසාරයෙන් තමන්ට මෛත්‍රී කිරීම සහ ලෝකවාසී සියලු සත්‍යයන් අරමුණු කරලා මෛත්‍රී කරන්න ඕන. එහෙම මෛත්‍රී කරනකොට බලන් ඉද්දී විශාල ගුණධර්මතාවයක් හිතේ ඇතිවීම සමග මෛත්‍රී භාවනාව දිනු වෙනවා. ඒ නිසා තමයි කර්ණීය සූත්‍ර මෛත්‍රී භාවනාව සිදු කරන්න ඕනකම තියෙන්නේ. ස්වාමීන් වහන්සේ වහන්සේ ආකාරයෙන් කියලා දුන්න මෛත්‍රී භාවනාව කරණීය මෙත්ත සූත්‍ර මෛත්‍රී භාවනාව කොපමණ කාලයක් යම් අයෙකු විසින් වැඩි යුතුද? ඔව් අපි ඊගා මෛත්‍රී භාවනාවට එන්න කලින් කර්ණීය මෙත්ත සූත්‍ර මෛත්‍රී භාවනාව සම්පූර්ණයෙන්ම මාසයක් වගේ කාලයක් කරනවා නම් වඩාත් යෝග්‍ය යට පිරිසෙන් සුමාන 2ක් සුමාන 3ක් කරලා ඉන්න ඕන ඊගා මෛත්‍රී භාවනාවට පැමිණීමට කාලය. ස්වාමීන් වහන්සේ සම්පූර්ණ කරණීය මෙත්ත සූත්‍ර භාවනාවෙන් පසුව සිදු කරන ඊළඟ මෛත්‍රී භාවනාව මොකක්ද ස්වාමීන් වහන්සේ? ඔව් කර්ණීය සූත්‍ර මෛත්‍රී භාවනාවෙන් පස්සේ ඊගාවට සිදු කරන්න තියෙන කර්ණීය සූත්‍රයේ තියෙන සත්‍ය කොටස් 15කට මෛත්‍රී කිරීම. අන්නේ මෛත්‍රී භාවනාව තමයි ඊගාව මෛත්‍රී භාවනා ආදිර වශයෙන් සිදු කරන්න තියෙන්නේ. එතකොට මේ මාමෙම්ම සීලපණය සත්‍යය ඒ විදිහට අර සත්‍ය කොටස් 15 තියෙනනේ සත්‍ය කොටස් 15ට මෛත්‍රී කරන කෙලෙස් නිසා පීඩා විඳින සත්‍යය, කෙලෙස් නිසා පීඩාවක් නොමැති රහතන් වහන්සේලා, දීඝ ශරීරයේ සත්‍යය, ඊට පස්සේ මහත් වූ ශරීරයේ සත්‍යය ඒ විදිහට සත්‍ය කොටස් 15ට මෛත්‍රී කරන්න ඕන. එතකොට විශාල ගුණධර්මතාවයන් ප්‍රමාණයක් ඇති කරගන්න පුළුවන්. ඒ සත්‍ය කොටස් 15ට මෛත්‍රී කිරීම තමයි ඊගාවට තියෙන මෛත්‍රී භාවනාව. ඒ පියවර කොපමණ කාලයක් අපි යනවා? ඒ සත්‍ය කොටස් 15ට පමණක් මෛත්‍රී භාවනාව සති දෙකක් වගේ කාලයක් කරලා ඉන්න එක හොඳයි. ඊගාව මෛත්‍රී භාවනා පියවරට ඉන්න කලින්. එතකොට එහෙමනම් අපි අද දවස් තුල මේ මෛත්‍රී භාවනා පියවර කිහිපයක්ම පැහැදිලි කෙරුවා සාරාංශ වශයෙන්. ඊට පස්සේ අපි ඊගාව වැඩසටහන තුළදී මෛත්‍රී භාවනාවට අදාළ ඊගාව පියවරවල ටික සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනවා. ඒතර අපි මේ සාකච්ඡා මාලා ඉතා වැදගත්ම දේ තමයි අපි අවසාන අරමුණ මෛත්‍රී භාවනා අවසාන අරමුණ. මෛත්‍රී භාවනා අවසාන අරමුණ මොකද්ද? මෛත්‍රී භාවනා කරමින් විදර්ශනා භාවනාවට පැමිණීම. එහෙනම් මෛත්‍රී භාවනා කරමින් විදර්ශනා භාවනාවට පැමිණීමට නම් රතන සූත්‍රයේ ගාථා සත්‍ය ක්‍රියාවක් කරගෙන අනන්ත අප්‍රමාණ විශ්යට මෛත්‍රී කරන්න ඕන. ඒ තුළින් තමයි ඉතා පහසෙම නිවන් දකින්න පුළුවන් ක්‍රමවේදය. මෛත්‍රී භාවනාව තුළින් විදර්ශනා භාවනාවට පැමිණීම.
එන ඉතා පහසෙම නිවන් දකින්න පුළුවන් ඉතා ඒ ප්‍රායෝගික භාවනා ක්‍රමවේදේ ඒ වගේම සීවස් ගානාවත් තිස්සේ යටපත් වෙලා තිබෙච්ච දුර්ලභ භාවනා ක්‍රමවේදේ විවෘත කිරීම අපි ඊගාව මෛත්‍රී භාවනා අවසාන මෛත්‍රී භාවනා පියවර තුළදී සිදු කරනවා. ඉතින් ඒ පියවර අරමුණු කරලා තමයි ඊට මෙහා තියෙන මේ පියවරව සංවිධානය වෙලා තියෙන්නේ. ඒ වගේම දර්ශන භාවනා කටයුතු කිරීම මෛත්‍රී භාවනා කරමින් ඒ පියවර අරමුණු කරලා තමයි මේ හැම පියවරක්ම සංවිධානය වෙලා තියෙන්නේ. ඒ නිසා මේ පියවර හොඳින් දැනගෙන භාවනා කටයුතු කරන්න ඕනකම තියෙනවා. සවිස්තරාත්මක විස්තර අපි සම්පාදනය කරන ලද මෛත්‍රී භාවනාව සහ ධ්‍යාන සම්බන්ධ පොත තුල තියෙනවා. දර්ශන භාවනාවට දාලා වෙනම ධර්ම ග්‍රන්ථයක් තියෙනවා. ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා අද මේ උතුම් ධර්ම සාකච්ඡාව වෙනුවෙන් පුණ්‍යකාමී දායකත්වයේ ලබා දී කටයුතු කළ මේ පින්වතුන්ගේ නම්කම් සිහිපත් කරමින් එයගේ බලාපොරොත්තු සිහිපත් කරමින් පුණ්‍ය අනුමෝදනාව සිදු කරන්නට. අපිට මේ සීලම ධර්ම සාකච්ඡාවන් ලංකාවාසී ලෝකවාසී සීලම ඥාති ප්‍රජාවට විවෘත කර දෙන්න හම්බ වෙන්නේ බෞද්ධ මාධ්‍යාලයේ නිර්මාතෘ අතිපූජනීය අවසරයි දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේගේ කැපවීම උත්සාහය නිසායි. ඒ නිසා බෞද්ධ මාධ්‍යාලයේ නිර්මාතෘ බෝසත්ත්ව ගුණෝපේත දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේට මේ සෑම කුසල ධර්මතාවයක්ම එකසේ අත්පත් වෙලා සම්මා සම්බුද්ධත්වයේ ඇති කරගෙන ලෝකවාසී සත්‍යයන්ට පිහිට වෙලා සංසාර දුකින් අත්මුදවාලන්න හැකියාව ලැබේවා කියලා සාදුකාරයක් ලබා දෙන්න. ඒ වගේම වර්තමානයේ බෞද්ධ මාධ්‍යාලයේ සභාපති දුරන්දර බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. බෞද්ධ මාධ්‍යාලයේ වැඩ කටයුතු කරන ලබන කාර්ය මණ්ඩලයේ සීලව මහත්මයාන්ට සෑම දිනාටමත් නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා. සුවසේ මාර්ගඵල අවබෝධයන් තුළින් සංසාර දුකින් අත් මිදීමට හැකියාව ලැබේවා කියලා කරුණාවෙන් මෛත්‍රිය යුතුව ප්‍රාර්ථනා සිදු කරමු. ඒ වගේම මේ ධර්ම සාකච්ඡා මාලාව පවත්වන්න හැකියාව ලැබුණේ ඊට අනුග්‍රහ දායකත්වය දරපු පින්වතුන් නිසා. ඒ නිසා ඒ පින්වතුන්ටත් පින් අනුමෝදන් කිරීම සිදු කරන්න මේ අවස්ථාව කරගන්නවා. විශ්‍රාමික ගුරු පුෂ්පා සඳකාත්ම මහත්මිය ඇතුළු පවුලේ සෑම දෙනා මේ සඳහා මූල දායකත්වය දරලා තියෙනවා. පරලෝසපත්තුනා ඥාතිට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ජී.ආර් පොඩිහාමිනේ මෑණියන්, එදිරිසිංහ නිලමේ අප්පුහාමි පියාණන්, WM පුංචිසෙඤ්ඤෝ පියාණන්, ඩී පීඩස් ඥාති සහෝදරයා, ඒ වගේම BM සෝමසිරි ඥාති සහෝදරයා ඇතුළු සීල පරලෝසපත්තුනා ඥාතීන් මේ සෑම පිනම අනුමෝදන් වෙලා දුක් කඩගුණ සැපෙන් සැපිටපත් වේවා. ඒ වගේම වාලහේනේ පංච රුෂාසේන නායක මහත්මිය තවත් ප්‍රධාන දායකත්වයක් වශයෙන් ධර්මානුශාසනාවට සම්බන්ධ වෙලා තියෙනවා. ධර්ම සාකච්ඡා මාලාවට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ සඳහා අනුග්‍රහ දායකත්වය දරලා තියෙනවා. ඉතින් ඒ පවුලේ සෑම දෙනාම සහභාගී වෙලා තියෙනවා. සුජීවත්ව සිටින සුමනතා සූරසිංහ මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා. දරුවන්ට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. පරලෝසපත්තුනා ඥාතීන්ගේ නම් සඳහන් කරලා තියෙනවා. පින් අනුමෝදන් කිරීම සඳහා එස්.ඒ. සිනරත්න පියාණන්, එල්මන් අමරපති පියතුමා, සාමාවති මාරසිංහ මෑණියන් ඇතුළු සීල පරලෝසපත්තුනා ඥාතීන් මේ සෑම පිනම අනුමෝදන් වෙලා දුක්ඛ දුක්ඛ සැපෙන් සැපිටපත් වේවා. සුවසේ චතුරාර්ය සත්‍යයෙන් අවබෝධ කරගෙන සංසාර දුක නිමා කර ගනිත්වා කියලා සාදුකාරයක් ලබා දෙන්න. සහායක දායකත්වයෙන් ලබා දී ඇති ඥානතරණ සිංහ මෑණියන් පරලෝසපත්තුනා ඥාතීන් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. W.ඒ රණසුංග පියතුමා, ඒ වගේම ඒ තොයනෝනා මව, H.H. ආර්යරත්න පියතුමා, වයිම් සීලවතී මහත්මිය ඇතුළු සීල පරලෝසපත්තුනා ඥාතීන් මේ සීල පින් අනුමෝදන් වේවා. දුක්ඛ දුක්ඛ සැපෙන් සැපිටපත් වේවා. පරලෝක ගමන සපවත් බවට පත් කර ගනිත්වා. සුවසේ මාර්ගඵල අවබෝධයන් තුළින් සංසාර දුක නිමා කර ගනිත්වා කියලා සාදුකාරයක් ලබා දෙන්න. තවත් සහායක දායකත්වයන් තියෙන අසුන්තා ප්‍රනාන්දු මහත්මිය, කපිලගුණරත්න මහත්මයා, ඒ වගේම රත්නා කහවලගේ මහත්මිය, ඒ සීල මහත්මයාගේ සීල පරලෝසපත්තුනා ඥාතීන් මේ සෑම පිනම අනුමෝදන් වෙලා දුක් කඩගුණ සැපෙන් සැපිටපත් වේවා. සුවසේ ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකෙන් මිදීමට හැකියාව ලැබේවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කං සම්මා සම්බුද්ධ ශාසන චිරන් රැක්කං සම්මා සම්බුද්ධ දේශනා චිරන් රැක්කං සම්මා සම්බුද්ධ ශාවකා චිරන් රක්ඛන්තු මම් පරන්ති. සාදු සාදු සාදු. සදහවත්නි, නාත්තන්ඩිය නිස්සරණ සමථ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සිට බෞද්ධ රූප වාහිනී නාලිකාව මෛත්‍රී භාවනාව මූලික කරගනිමින් සුපින්වත් ඔබ වෙනුවෙන් ගෙනෙන විශේෂ ධර්ම සාකච්ඡා මේ වැඩසටහන මේ ආකාරයෙන් අපි නිමාවටපත් කරන්න සූදානම් වෙන්නේ. මේ වැඩසටහන වෙනුවෙන් අවවාද අනුශාසනා ලබා දෙමින් මේ වැඩසටහනට වැඩම කොට වදාළ නාත්තන්ඩිය නිස්සරණ සමථ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ අනුශාසක පූජනීය අවසරයි නාත්තන්ඩියේ සමිත ධම්ම
පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තවත් බොහෝ කාලයක් නිදුකින් නිරෝගී වැඩ හිටමින් ලෝසසුන් මෙහෙවර වැඩ වඩන්නට ඔබ වහන්සේට පහසු විහරණ සැලසේවා. ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින්ම නිවෙත්වා. සාදු සාදු සාදු. එහෙමනම් ඒ උතුම් ප්‍රාර්ථනාවත් සමගින් මේ වැඩසටහන් මාලාවේ දෙවන දිගහැරමින් ඔබ හමුවන බලාපොරොත්තුවෙන් දෙවන වැඩසටහන මින් නිමාවට පත්වනවා. ඔබ සමට උතුම් තෙරුවන් සරණයි.